right. Good evening හැමෝටම. අද ළමයි අපි කතා කරන්න ඇවිල්ලා ප්‍රශ්නාංක 76 ඉඳන් ඉස්සරහට අපි මේ වෙද්දි ප්‍රශ්නාංක 75 වෙනකන් කතා කරලා තියෙන්නේ. right. දැන් මම මුලින්ම මතක් කරන්න ඕනේ ගිය සතියේ ක්ලාස් එකට join වෙච්ච නැති අය ඉන්නවා Python ක්ලාස් එකට මම බැලුවා හැමෝගම attendance කොහමද කියලා. සති කිහිපයක් එක දිගට join වෙච්ච නැති අයත් ඉන්නවා. හරි. එතකොට ළමයි ඇවිල්ලා දැන් සමහර අය මට ප්‍රී රික්වෙස්ට් කරලා තිබ්බා එක එක රීසන්ස් මත රෙකෝඩින් එක ඕනි කියලා. හරි එහෙම අයට මම කලින් රික්වෙස්ට් කරපු සායි කීප දෙනෙකුට රෙකෝඩින්ස් දුන්නා. ඒ අරගෙන මම කිව්වනේ Python රෙකෝඩින් එක කොහොමත් දාන්නේ නැහැ week by week. හැබැයි දැන් ඔය ලයිව් ජොයින් වෙන්නේ නැති අයට මම විශේෂයෙන්ම කියන්නේ හරි ඔයගේ ප්‍රතිඵල හම්බ වෙන්නේ තව මාස 6කින් විතර. හරි අද ඔයා කරන දේවල් වල ප්‍රතිඵල ලස්සනට හම්බ වෙනවා තව මාස 6කින් විතර පේපර් එක ලියනකොට Python වල මොකද්ද වෙන්නේ කියන එක තේරෙයි. හරි ඒ නිසා වැඩේ හරියට කරගන්න ළමයි හරි අලුතෙන් ජොයින් වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් ඇරුණාම අනිත් අයට මම කියන්නේ මොකද ඒගොල්ලන් මුලින් ඉඳන් බලාගෙන ඉන්න ඕන Python ටික. අනිත් සියලු දෙනාම Python ටික ඉවර කරන්න ඕනි. හරි මේ Python කියන ලෙසන් එක ඉවර වෙද්දිම අපි PHP පටන් ගන්නවා. Python එක ඉවර වෙද්දි ඔයා Python එක fully complete කරගෙන තිබුණ නැත්නම් හරියට practice කරලා ඒ level එකට ඇවිල්ලා තිබුණ නැත්නම් PHP එකත් බැරි වෙනවා කියන එකත් ඔළුවේ තියාගන්න ඕන. මොකද මම PHP වලදී in detail ලොකුවට කතා කරන්නේ Python එකත් එක්ක PHP වල තියෙන differences ටික කතා කරලා ඒ දෙක compare කරලා තමයි උගන්වන්නේ ළමයි. එතකොට අපිට ලොකුවට ඒකේ තියෙන variables ගැන ඒකේ අපි කරන while loops ගැන if conditions ගැන එහෙම කතා කරන්නේ නැහැ PHP වලදී. හරි ඒ නිසා හරියට වැඩ ටික කරගන්න. තව වාට තියෙන දැන් ඉවරයි මාර්තු මාසේ. එතකොට තියෙන අප්‍රේල්, මැයි, ජූනි සහ ජූලි, අගෝස්තු වල එක්සෑම් එක තියෙනවා. හරි එතකොට මාස 4යි තියෙන්නේ. මාස 4නුත් ළමයි නිව්යයකට අනිවාර්යෙන් අපි මොනවා කිව්වත් ඔයාට දවස් කීපයක් අයින් කරන්න වෙනවා. එතකොට ඔයාට ඇත්තටම බැලුවොත් ළමයි පාඩම් කරන්න තියෙන්නේ මාස දෙකක් වගේ. හේතුව එහෙ මෙහෙ යන්න ක්ලාසස් වලට අරහෙට මෙහෙට ගියාම ඔයාට මාස දෙකක් විතර තමයි පාඩම් කරන්න තියෙන්නේ. එච්චරත් නැහැ. කන්න බොන්න නිදා ගන්න යන ටයිම් අයින් කරපුවාම හරිම සීමිත වෙලාවක් තමයි ඔයාට තියෙන්නේ වැඩ කරන්න. හරි ඒ නිසා වැඩ ටික හරියට පටන් ගන්න තාමත් පරක්කු නෑ ඔයා කරනවා නම් හරියට මාස 4ක් තියෙනවා හරියට බැලන්ස් කරලා හරියට වැඩ ටික කරනවා නම් කිසිම ඉෂුව එකක් නැහැ ඔයාට කරගෙන යන්න පුළුවන්. ඒතර දැන් හරියට වැඩ කරන්න පටන් ගන්න කෙනෙකුට කරන්න තියෙන හොඳම දේ තමයි number 1 planning. ඔයා planning හරියට කරන්න ඕනේ දෙයක් හරියට plan කරන්නේ නැතුව අපිට කිසිම දෙයක හරි output එකක් ගන්න බෑ. දෙවෙනි එක hard working. planning plus hard working තමයි ඔයාගේ රිසල්ට් එකට අනිවාර්යයෙන්ම බලපාන්නේ. හරි ඒ නිසා වැඩ කරන්න ආය කියන්නේ වැඩ කරන්න දෙන වැඩ ටික ඒ දවස් ඉවර කරගන්න. ICT වල ළමයි ලයිව් ක්ලාස් එකට ආවට පස්සේ ඊළඟට ඔයාට ලොකුවට ගෙදරදී වැඩ කරන්න වැඩක් නැහැ. හරි ඒ නිසා ලයිව් ක්ලාස් එකට ඒ පැය කීපේ වෙන් කරලා ඒක වැඩේ ඉවර කරගන්න. ඊට පස්සේ ඔයාට තියරි වගේ දෙයක් නම් පාඩම් කරන්න ওই දේවල් තමයි ඉතුරු වෙන්නේ. දැන් ඔපරේටින් සිස්ටම් පටන් ගත්තාම එම තියරි තියෙන්නේ සම්පූර්ණයෙන්ම. එතකොට ළමයි ඇවිල්ලා මේ මොනවද රෙකෝඩින් බලන්න එහෙම ඉන්න එපා. ඔයාට මාර අපහසුතාවයටපත් වෙයි ජූලි මැයි අන්තිම වගේ ඉඳන් රෙකෝඩින් බලන්න හිටියොත්. මොකද දැන් මම පේරන්ට්ස් මීටින් වලදී හැමෝගෙම කොහොමද ටයිම් ටේබල්ස් කියලා ඉල්ලගත්තා. ඒතර සමහර ළමයිගේ ටයිම් ටේබල්ස් මාර ටෆ්. හරි ඒ කියන්නේ හරිම පොඩි වෙලාවක් තියෙන්නේ මේ පාඩම් වැඩ කරන්න. ඒතර ඔයාට ඒ තියෙන ටයිම් එකක් නැති වෙනවා ළමයි පේපර් ක්ලාසස් පටන් ගත්තාම ඒ වැඩවලට වෙන් වුණාම ඔයාට ඒ ටයිම් එකක් නැති වෙනවා. ඒ නිසා දැම්ම වැඩ ඉවර කරලා තියාගන්න. හරි ඒ කියන්නේ මං කියන්නේ මේ ඔය ඔක්කොම වගේ ඔලුවට එකපාරේ යන්නේ නැහැ. හැබැයි ඇට්ලිස්ට් ඔයා හැම පාඩමක්ම එකපාරක් පාඩම් කරලා තිබ්බනම් ඊට පස්සේ ඔයාට එක්සෑම් ලඟ වුණාම මේක තව පාරක් පාඩම් කරද්දී අරක රිවයිස් වෙන එක නෙවෙයි. එතකොට වැඩේ කරගෙන යන්න ලේසි. රයිට් අපි වැඩි කතාවක් නැතුව යමු question number 76. 76 වෙනි ප්‍රශ්නෙට අපි 75 වෙනකම් මේ දක්වා කතා කරලා තියෙන්නේ.
right. අපිට කියනවා Python code එකක් ලියන්න කියලා වාහනයක තියෙන රෝද ගාන අනුව ඒ වාහනේ 4 wheel vehicle එකක්ද නැත්නම් 3 wheel vehicle එකක්ද කියලා අඳුර ගන්න අපිට vehicle එකේ තියෙන රෝද ගාන number of wheels අපිට ගන්න කියනවා input එකක් විදිහට. right අපි w කියලා variable එකක් ගත්තොත් wheels වලට w සමානයි කියලා අපි input කරන්න කියමු int input enter the number of wheels. right රෝද ගාන අපි input කරා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඊළඟට කරන්න ඕන අපි බලන්න ඕනේ මේ රෝද ගාන 4ද නැත්නම් 3ද කියලා. අපි if condition එකක් දාලා if w සමානයි මොකද comparison operator එකක් සැසඳුම් මෙහෙයවනයක් w වල අගය අපි දෙන අගයට සමානද කියලා බලන්නේ 3ද කියලා බලනවා. 3 නම් ඔයාලට පුළුවන් if condition එක ඇතුළට ගිහිල්ලා condition එක true නිසා condition එක ඇතුළට යන්න පුළුවන්. ඔයාලට print කරන්න පුළුවන් 3 wheel vehicle කියලා 3 wheel vehicle කියලා print කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ ඔයා වඩාත් හොඳයි ළමයි elif එකක් දාලා w සමානයි 4ද කියලා බලනවා. else එකක් දාන්නත් පුළුවන්. හැබැයි හදිසියේ හරි user වැරදිලා 3 4 කියන values දෙකට අමතරව වෙන එකක් input කරොත් එහෙම එතකොට අපි නිකම්ම else එකක් දැම්මොත් ඒත් else එකට යනවා. ඒ නිසා condition එකක් දාලා check කරන එක තමයි වඩාත් හොඳ. සමන් elif w සමානයි 4ද කියලා බලලා 4 නම් මම print කරනවා මොකක් කියලාද? 4 wheel vehicle එකක් කියලා print කරනවා 4 wheel vehicle. right මේක තමයි ඔයාගේ Python code එක වෙන්න ඕනේ. තව ඔයාලට කැමති නම් else එකක් දාලා invalid input වගේ එකක් දෙන්න පුළුවන්. ඒක අවශ්‍ය නැහැ. ඊළඟට අපි යනවා 77 වෙනි ප්‍රශ්නෙට. 77 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා කලර් එක ඉන්පුට් කරපුවාම ඒක රෙඩ්ද බ්ලූද බ්ලැක්ද කියලා ඩිස්ප්ලේ කරන්න කියලා අපි C කියලා වේරියබල් එකක් අරගෙන අපි ඉන්පුට් කරන්න කියමු ළමයි input enter the color කියන එක string එකක් නිසා අපිට quotations ඇතුලේ දෙන්න වෙනවා if condition එකක් දාලා right if condition එකක් දාලා මම බලනවා C ගේ value එක සමානයි මොකේටද redටද කියලා right redට සමාන නම් අපි මොකද්ද print කරන්න ඕන? හරි red ට සමාන නම් ඒ කියන්නේ input කරන value එක red නම් අනිවාර්යෙන් ඒක red color pen එකක්. එහෙනම් ඔයාලට print කරන්න පුළුවන් red color pen කියලා. එහෙම නැත්නම් ආයෙවා elif එකක් දානවා. elif c සමානයි. ඔයා බලනවා මොකද්ද blueද කියලා. right blueද කියලා බලනවා colon එක දැම්මා. condition එක true නම් අපි if condition එක ඇතුළට ගිහිල්ලා print කරනවා blue color pen කියලා. right blue color pen කියලා print කරනවා. ඊට පස්සේ අවසානයේ ඔයාලට කැමති නම් if condition එකක් දාන්න පුළුවන් නැත්නම් else එක කෙලින්ම දාන්නත් පුළුවන්. මම if condition එකක් දානවා elif කියලා දාලා මම condition එක දානවා. c සමානයි blackද කියලා දානවා. right black නම් ඔයා මොකද කරන්නේ? ඔයා print කරන්න ඕනේ මොකක් කියලාද? ඔයා print කරන්න ඕනේ black color pen කියලා. black color pen right black color pen එකක් කියලා print කරනවා. එහෙමත් නැත්නම් ඔයාලට print කරන්න පුළුවන්. else එකේ යටතේ invalid input හරි none of the above colors කියලා දාන්න පුළුවන්. හරි ඒ වගේ එකකුත් දාන්න පුළුවන්. එහෙම දාලා නැතත් ගැටලුවක් නැහැ. මම නිකන් දැම්මේ else එකක් යටතේ ඔය කියන colors තුනෙන් එකක්වත් නෙමෙයි නම් none of the above colors කියලා අපිට print කරන්න පුළුවන්. right අඩුපාඩු තියෙන අය ලියාගමු. ඊළඟට 78 වෙනි ප්‍රශ්නය අපිට මේ දීලා තියෙන codes වල output එක ලියන්න කියලා කියනවා. flower කියලා dictionary එකක් තියෙනවා. අපිට ඒ dictionary එකේ flower.get rows කියලා තියෙනවා. ළමයි get කියන method එකෙන් මොකද්ද වෙන්නේ? අපි get කියන method එකට key එකක් දුන්නාම ඒකෙන් අපිට value එක තමයි හම්බ වෙන්නේ. flower.get rows කියපුවාම rows කියන key එකට අදාළ value එක තමයි extra ආදේශ වෙන්නේ. එහෙනම් extra ආදේශ වෙන්නේ මොකද්ද? pink කියන එක තමයි ආදේශ වෙන්නේ. right දැන් x සමානයි pink. ඊළඟට if condition එකක් දාලා බලලා තියෙනවා if x සමානයි blackද කියලා නෑ condition එක false. ඒ නිසා අපිට මේක ඇතුළට යන්න බෑ. කෙලින්ම යනවා else ගාවට.
එල්ස් ගාවට ගියාම ඒකෙත් if condition එකක් තියෙනවා. අපි බලනවා x සමානයි සමානයි yellowද කියලා නෑ. x ගේ value එක pink. එහෙනම් මේ if condition එකත් වැරදි. එහෙනම් කෙලින්ම අපි else ගාවට ගිහිල්ලා මොකද්ද output කරන්නේ? try again කියලා output කරනවා. ඊළඟට අපි දෙවැනි එකට යනවා subject සමානයි කියලා ටපල් එකක් තියෙනවා math science and ICT කියලා if condition එකක් දාලා if ICT in subjects කියන variable එක ඇතුලේ ICT කියලා string එකක් තියෙයිද කියලා බලනවා. ඕ ළමයි මේක ඇතුලේ ICT කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ condition එක true. condition එක true කියන්නේ අපිට ඇතුළට යන්න අවසර හම්බ වෙනවා. එහෙනම් මම print කරනවා yes I found කියලා. තුන්වෙනි එක ඒ සමාන 1 2 3 4 කියලා string එකක් තියෙනවා හේතුව quotations ඇතුලේ තියෙන්නේ x සමානයි len a len එක හොයන්න පුළුවන් ද අපිට ඔව් len function එක වැඩ කරන්නේ නැත්තේ integer සහ float වලට විතරයි string වලට len function එක වැඩ කරනවා එහෙනම් 1 2 3 4 කියන එකේ length එක අරගෙන x ට ආදේශ කරනවා එතකොට x ගේ value එක එන්නේ ළමයි 4යි කියලා 4 කුඩයි හෝ සමානයි 2ද කියලා බලනවා 4 කුඩයි හෝ සමානයි 2 කියන කන්ඩිෂන් එක ළමයි false හේතුව 4 2ට වඩා විශාලයි. එහෙනම් මේ if කන්ඩිෂන් එක ඇතුළට යන්න අපිට අවසර හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට මේ කෝඩ් එකේදී මේ if කන්ඩිෂන් එක false වුණොත් මොකද කරන්න කියලා දීලත් නැහැ. ඒ නිසා ඔයාලට මෙතන ලියන්න පුළුවන් ප්‍රතිදානයක් නොමැත කියලා no output. මෙතන මොකුත්ම output එකක් error එකක්වත් මොනවත්ම එන්නේ නැහැ no output. no output කියලා ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ output එකක් එන්නේ නැහැ කියලා ඔයා ලියන්න ඕනේ. ඊළඟට 79 වෙනි ප්‍රශ්නය අපිට කියනවා user input කරන number එකක් positive number එකක්ද negative number එකක්ද කියලා හොයාගන්න Python code එකක් ලියන්න කියලා. ළමයි කොහොමද අපි positive number එකක්ද negative number එකක්ද කියලා හොයාගන්නේ? සාමාන්‍ය යම්කිසි number එකක් බිඳුවට වඩා වැඩි නම් ඒක positive number එකක්. යම්කිසි number එකක් බිඳුවට වඩා අඩුයි නම් ඒක negative number එකක්. ඒතර බිඳුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තරම බිඳුව කියලා ගත්තාම අපි පොසිටිව් ගොඩටනේ දාන්නේ. ඒ නිසා අපි බිඳුවත් පොසිටිව් විදියට සලකමු. හරි? බිඳුවත් පොසිටිව් විදියට සලකලා කෝඩ් එක ලියමු. මම නම් කියලා වේරියබල් එකක් අරගෙන මම කියනවා int input කරන්න. මොකද්ද input කරන්න කියලා කියන්නේ? enter the number. right number එක input කරන්න කියලා කියනවා. ඊට පස්සේ මං if condition එකක් දාලා if නම් කියන එක greater than or equal ද කියලා බලනවා බිඳුවට වඩා. බිඳුවට සමාන හෝ වැඩිද කියලා බලනවා. අනිවාර්යෙන් ළමයි මේ condition එක true නම් එයා ඇවිල්ලා positive number එකක් කියලා ඔයාලට print කරන්න පුළුවන් positive number. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම condition එක false වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේක negative number එකක්. එහෙනම් ඔයාගේ conditions මුකුත් check කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම දැම්ම else එක දාලා print කරන්න පුළුවන් ඔයාට negative number කියලා. right negative number කියලා print කරන්න පුළුවන්. right negative number කියලා print කරන්න පුළුවන්. මේක තමයි ඔයාගේ answer එක වෙන්න ඕනේ. question number 79 79ට. ඒතර ඔයාට logic එක ඔලුවට එන්න ඕනේ. positive number එකක්ද negative එකක්ද කියලා හොයාගන්න logic එක ඔයා දැනගන්න ඕනේ. බිඳුවට වඩා වැඩි නම් positive, බිඳුවට වඩා අඩුයි නම් negative. ඊළඟට අපි යනවා ප්‍රශ්නාංක 80ට. Python code එකක් අපිට ලියන්න කියනවා. කිසියම් වීඩියෝ එකක දිග තප්පර 30ට වඩා වැඩි නම් ඒක long වීඩියෝ එකක්. තප්පර 30ට වඩා අඩුයි නම් ඒක short වීඩියෝ එකක් විදිහට අපිට කැටගරයිස් කරන්න Python code එකක් ලියන්න කියලා කියනවා. ඒතකොට තප්පර ගාන user input කරනවා කියලා කියනවා. මම set කියලා variable එකක් අරගෙන int input හරි ඔයාලට මේකට float input එකක් උනත් ගන්න පුළුවන් අවුලක් නැහැ. right enter the time එක enter කරන්න කියලා කියනවා. මේ enter කරන time එක 30ට වඩා වැඩි නම් if sec විශාලයි 30 නම් මෙතන අපිට කියන්නේ ඔව් විශාලයි හෝ සමානයි 30 නම් මොකද සමානයි කියන එකත් ගන්න වෙනවා ළමයි මෙතන කෙලින්ම දීලා තියෙන්නේ 30ට අඩුයි නම් තමයි ඇවිල්ලා මොකද්ද ෂෝට් වීඩියෝ එකක් වෙන්නේ. එහෙනම් විශාලයි හෝ සමානයි 30 කියලා කියන්නේ තේන ලොන්ග් වීඩියෝ එකක්. if sec විශාලයි හෝ සමානයි 30 එහෙනම් අපිට print කරන්න පුළුවන් මොකක් කියලාද? අපිට long video කියලා print කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට else එකක් දාලා කෙලින්ම print කරන්න පුළුවන් මොකක් කියලාද? print short video එකක් කියලා print කරන්න පුළුවන්.
දැන් ඔයාලට මේවා ලියනකොට තේරෙනවා මේවා නම් හරි සිම්පල් කෝඩ්ස් නේ වගේ ෆීලින් එකක් එනවා. ඔව්. එහෙම එන එක හොඳයි. හැබැයි හිතන්න එපා මේ වගේ කෝඩ්ස් එක්සෑම් එකට එයි කියලා. මේ තාම හදන්නේ ඔයාගේ ප්‍රැක්ටිස් ලෙවල් එක. හරි. ඔයාලට තේරෙයි බුක් 2 එකට ගියාම දැන් බුක් 2 එක ගොඩක් අයට හම්බ වෙලා ඇති. නිකන් ඉන්න ගමන් පෙරලලා බලන්න. ඕකේ අන්තිමට තියෙනවා ප්‍රශ්න. ඔයාලට ඒව කරන්න පුළුවන්ද කියලා. තාම ඔයාලට ඒව කරන්න තියා හිතන්නවත් බෑ. හරි අන්නේ ක්වෙස්චන් එකක් කරන්න පුළුවන් ලෙවල් එකට ආව හෙමින් අරන් එන එක තමයි මේ කරන්නේ. මේ ප්‍රශ්න ලේසි කියලා ස්කිප් කරන්න එපා ළමයි. මේ පොඩි සිම්පල් කෝඩ් එකක් එකම වර්ගයේ කෝඩ් ආය ලියන්න හේතුව තමයි මෙහෙම ලියන එකෙන් තමයි ඔයාලට ප්‍රැක්ටිස් එක හම්බ වෙන්නේ. right අපි යනවා 81 වෙනි ප්‍රශ්නෙට අපිට output එක ලියන්න කියලා තියෙන්නේ f name සමානයි මාලා කියලා list එකක් තියෙනවා l name සමානයි කුමාරි කියලා list එකක් තියෙනවා name සමානයි f name දන l name list දෙකක් එකට එකතු කරපුවාම ළමයි තනි list එකක් තමයි හැදෙන්නේ එතකොට මෙතනදී අපිට අලුතෙන් list එකක් හැදෙනවා මොකක් කියලාද මාලා කමා කුමාරි කියලා මෙන්න මේ විදිහට list එකක් අපිට හැදෙනවා right මේ විදිහට list එකක් අපිට හැදෙනවා ඊට පස්සේ F name වල ඍණ දෙක කියන්නේ මේ පැත්තේ ඉඳන් ඍණ 1 කියලා කියන්නේ කුමාරි ඍණ 2 කියලා කියන්නේ ඇවිල්ලා මාලා not equal ඕද කියලා බලනවා නෑ not equal ඕද ඕ වලට සමාන නෑනේ ළමයි ඍණ 2 කියන්නේ මාලා එහෙනම් මෙතන condition එක false condition එක false නිසා අපි කෙලින්ම යනවා මොකේටද else එකට ගිහිල්ලා print කරනවා try another name කියලා try another name ඊළඟට අපි යනවා දෙවැනි ප්‍රශ්නය i සමානයි 6යි x සමානයි 2.0යි y සමානයි i ධන x 6ට 2.0ක් එකතු කරපුවාම 8.0යි කියන්නේ y ගේ වැලියු එක ළමයි 8.0යි 8.0 කුඩයි හෝ සමානයි 10ද කියලා 10.0ද කියලා බලනවා ඔව් 8.0 කියන එක 10.0ට වඩා කුඩායි. ඒ කියන්නේ කන්ඩිෂන් එක සත්‍ය වෙනවා. සත්‍ය වෙන නිසා අපිට අතුලට යන්න අවසර හම්බ වෙනවා. කෙලින්ම අපි අතුලට ගිහිල්ලා print කරනවා small කියලා. right small කියලා print කරනවා. ඊළඟට අපි යනවා 82 වෙනි ප්‍රශ්නෙට. 82 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා Python කෝඩ් එකක් ලියන්න කියලා. මොකටද? ඔව් මෙතන වැරදි තමයි. name වල ඍණ දෙක not equal බිඳුව කියන්නේ true. ඒ කියන්නේ අසමානයි කියන එකනේ කියන්නේ. ඔව් condition එක true වෙනවා. ඒ නිසා අපිට කෙලින්ම ඇතුළට ගිහිල්ලා I like it කියලා print කරන්න පුළුවන්. ඊළඟට 82 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා ස්ටුඩන්ට්ගේ ඇඩ්මිෂන් නම්බර් එක ඉන්පුට් කරපුවාම ඇඩ්මිෂන් නම්බර් එක ඔඩ් නම් මගුර කියන හවුස් එකට යාව දාන්න එහෙම නැත්නම් පරවි කියන හවුස් එකට දාන්න කියලා. right අපි මුලින්ම ඇඩ්මිෂන් නම්බර් එක ගමු. මම AD කියලා වේරියබල් එකක් අරගෙන ඇඩ්මිෂන් නම්බර් එක ඉන්පුට් කරන්න කියනවා int input enter the admission number. right ඇඩ්මිෂන් නම්බර් එක enter කරන්න කියලා කියනවා. ඊට පස්සේ අපි කොහොමද ඕනම නම්බර් එකක් odd evenද කියලා හොයන්නේ if condition එක දැම්මා if AD දෙකෙන් බෙදලා ඉතිරිය සමානයි බිඳුවද condition එක true නම් අනිවාර්යෙන් ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවයි කියන්නේ ඒක even number එකක්. එහෙනම් even number එකක් නම් එයා පරවි කියන house එකට තමයි අයිති වෙන්න ඕන. ඔයාලට පරවි කියලා print කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන් ඒක ඔඩ් වෙන්න ඕනනේ ළමයි ඊවන් එකක් නෙවෙයි නම් අනිවාර්යෙන් ඔඩ් වෙන්න ඕනේ. එහෙනම් ඔයාලට print කරන්න පුළුවන් මගුර කියලා මෙන්න මේ විදිහට. right? මේක තමයි ඔයාගේ ආන්සර් එක වෙන්න ඕනේ. ඊළඟට අපි යනවා 83 වෙනි ප්‍රශ්නෙට. ඔයාට කියනවා ඔයා කැමති කලර් එක ඉන්පුට් කරන්න කියලා. ඒ ඉන්පුට් කරන කලර් එක අනුව ඔයාට soft drink bottle එකක් හම්බ වෙනවලු. soft drink bottle හම්බ වෙනවා ඉන්පුට් කරන්නේ red color එක නම් Coca-Cola, orange color එක නම් orange crush, white color එක නම් lemonade එකක් ඔයාට හම්බ වෙනවා. ඔය තුන අරුණාම වෙන එකක් ඉන්පුට් කරොත් ඔයාට මුකුත් හම්බෙන්නේ නැහැ. ඔයාට ආයෙ try කරන්න කියලා වගේ එකක් ඕන නම් display කරන්න පුළුවන්. මම color කියලා variable එකක් අරගෙන මම කියනවා input enter the color කියලා color එක enter කරන්න කියලා කියනවා. right color එක enter කරාට පස්සේ අපි මොකද කරන්නේ if condition එකක් දාලා color සමානයිද කියලා බලනවා මොකේටද red වලට සමානයිද කියලා බලනවා දැන් මෙතන simple දැන් මෙතන දීලා තියෙන
RED capital RED නිසා මම ඒකම ගත්තා. හදිසිය හරි user simple RED input කරොත් ළමයි case. මොකද ඔයා දන්නවා Python කියන්නේ case sensitive language එකක්. capital simple උත් එයා වෙන වෙනම තමයි සලකන්නේ. if color සමානයි red condition එක true නම් එයාට හම්බ වෙන්නේ coca cola එක. එහෙනම් ඔයාට print කරන්න පුළුවන් coca cola කියලා. ඊට පස්සේ ඔයා බලනවා ආයේ elif එකක් දාලා if color සමානයි orange ද කියලා. right orange නම් ඔයාට හම්බ වෙනවා මොකද්ද orange crush එක. එහෙනම් ඔයාට print කරන්න පුළුවන් orange crush කියලා. orange crush. ඊට පස්සේ ආයෙත් elif එකක්ම මම දානවා ළමයි elif. මෙතන O අකුර අපි capital කරමු. elif color සමානයි white නම් right white නම් දැන් ඔයාලට කැමති නම් capital අකුරු simple අකුරු color මේ check කරන්න කියලා අපි එක සැරයක් ලීවේ. ඔයාලට මෙතන O එකක් දාලා color සමානයි red O කියලා ආයෙ දාලා color සමානයි simple අකුරෙන් red කියලා දාලා එහෙමත් දෙන්න පුළුවන්. අපි එහෙම ලියන්න නැතුව එමු. දැනට අපි දීලා තියෙන වචනේ ඒ විදිහටම ගමු. white නම් ඔයාලට හම්බ වෙන්නේ මොකද්ද? ඔයා print කරන්න ඕනේ lemonade කියලා. lemonade කියලා print කරන්න ඕනේ. right එහෙමත් නැත්නම් ඔය මොකුත් නෙමෙයි නම් අපි print කරමු try again කියලා. print කරනවා try again කියලා. right මේ තියෙන්නේ ඔයාගේ answer එක 83 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට අපිට කියනවා 84 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එක ඩිසයිඩ් කරලා තියනවලු රුපියල් 1,180 සහ 2,180 පාවිච්චි කරන එක සම්පූර්ණයෙන් නතර කරන්න. ඒ නිසා සෙලර්ස්ලාට සිද්ධ වෙලා තියනවලු විකුණුම්කරුවන්ට සිද්ධ වෙලා තියනවලු තමන්ගේ අයිටම්ස් වල ප්‍රයිසස් ඔක්කොම ආසන්නතම 5 ගුණාකාරයට වට යන්න සිද්ධ වෙලා තියනවලු. මෙන්න මේ පර්පස් එකට අදාළව අපිට කියනවා Python කෝඩ් එකක් ලියන්න කියලා. ඒ කියන්නේ මොනවා හරි ප්‍රයිස් එකක් ඉන්පුට් කරපුවාම ඒක ආසන්නතම 5 ගුණාකාරයට වට යන්න ඕන. දැන් මේක කොහොමද කරන්නේ මේ වගේ කෝඩ් එකකට ඔයා ලොජික් එක මොකක්ද කියලා කල්පනා කරන්න ඕනේ if condition එක පාවිච්චි කරන්නත් ඕනේ 100යි නම් 100 කියලාම ඩිස්ප්ලේ වෙන්න ඕනේ 101 නම් 100ට වටේලා ඩිස්ප්ලේ වෙන්න ඕනේ 102 නම් 100 103 නම් 105 104 නම් ඒත් 105 දැන් මේ වගේ කෝඩ් එකක් ලියනකොට ළමයි ඔයා බලන්න සම්බන්ධතාවය 100 නම් දැන් මෙන්න මේ ලොජික් එක ඩිවෙලොප් කරන එක තමයි මාරම අමාරු වැඩේ. ඒ කියන්නේ කෝඩ් එකක ලොජික් එක කොහොමද ඔයා ඩිවෙලොප් කරන්නේ? 100 නම් ඩිස්ප්ලේ වෙන්න ඕනේ 100 කියලාමයි. 101 නම් ළමයි ඩිස්ප්ලේ වෙන්න ඕනේ ඒත් 100 කියලාමයි. හරි ඒත් 100 කියලාමයි ඩිස්ප්ලේ වෙන්න ඕනේ. 102 නම් ළමයි ඩිස්ප්ලේ වෙන්න ඕනේ ඒත් 100 කියලාමයි. 103 නම් ළමයි ඩිස්ප්ලේ වෙන්න ඕනේ 105 කියලා 104 නම් ඩිස්ප්ලේ වෙන්න ඕනේ 100 ඒත් 105 කියලා. ඔය ටිකනේ එන්නේ. ආයෙත් 105 නම් ආයෙ ඒකමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට මෙතන ඩිෆරන්ස් එක දැන් බලන්න. යම්කිසි සංඛ්‍යාවක් දැන් ආසන්නතම 5 ගුණාකාරයටනේ වට යන්න ඕනේ. ඒතර බලන්න මේ 100 කියන එක 5න් බෙදපුවාම ඉතිරිය කීයද ළමයි? ඉතිරිය එන්නේ 100 කියන එක 5න් බෙදපුවාම ඉතිරිය එන්නේ 5යි. සරි 5 නෙමෙයි බිඳුවයි. ඊළඟට 101 කියන එක 5න් බෙදපුවාම ඉතිරිය එන්නේ කීයද? එකක් එනවා ඉතිරිය. 102 කියන එක 5න් බෙදපුවාම කීයද එන්නේ ඉතිරිය? ඉතිරිය එනවා අපිට දෙකක්. ඉතිරිය එනවා කීයද දෙකක්. ඊට පස්සේ 103 කියන එක 5න් බෙදපුවාම අපිට ඉතිරිය එනවා කීයක්ද? ඉතිරිය එනවා ඇවිල්ලා 3ක්. ඊළඟට 104 කියන එක 5න් බෙදපුවාම අපිට ඉතිරිය එනවා කීයක්ද ළමයි 4ක්. එහෙනම් අපි බලමු ඕනම සංඛ්‍යාවක් 5න් බෙදලා ඉතිරිය බිඳුව නම් ළමයි හැම වෙලේම එම සංඛ්‍යාවම නේද print කරන්න ඕනේ කියලා බලන්න. ඒ කියන්නේ ආසන්නතම 5 ගුණාකාරයට වට යනකොට ඕනම සංඛ්‍යාවක් 5න් බෙදපුවාම ඉතිරිය බිඳුව ආවොත් හරි අපි ඒ සංඛ්‍යාවම නේද මේ සෙලර්ට දෙන්න ඕනේ කියලා බලන්න. 115 හරිනේ වටේවුවහමත් 115ම තමයි 1295 වැටේවුවහමත් ඒකම තමයි ඊට පස්සේ බලන්න ඕනම සංඛ්‍යාවක් 5න් බෙදලා ඉතිරිය 1 නම් එන්නේ ඒත් ළමයි අර ඒ හැම වෙලේම ඕනම සංඛ්‍යාවක් 5න් බෙදලා ඉතිරිය 1 නම් එන්නේ මෙතන 101 නම් 100 ඒ කියන්නේ එකක් අඩුවෙන් තමයි print වෙන්න ඕනේ
බලන්න ළමයි ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදපුවාම ඉතිරි එන්නේ 1යි නම් හරි එහෙනම් හැම වෙලෙම ඒ සංඛ්‍යාවට එකක් අඩු වෙන්නේ නේද print වෙන්න ඕනේ කියලාවත් චෙක් කරලා බලන්න. අපි උදාහරණයකට අදොත් 1351 පහෙන් බෙදපුවාම ඉතිරි 1යි හරිනේ ආසන්නතම පහ ගුණාකාරයට වැටෙවුවාම 1350 තමයි print වෙන්න ඕනේ. එකක් අඩුවෙන් print වෙන්න ඕනේ. ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදලා ඉතිරි එන්නේ 2යි නම් හැම වෙලෙම බලන්න ළමයි දෙකක් අඩුවෙන් තමයි print කරන්න ඕනේ. හැම වෙලෙම එහෙමයි. ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදලා ඉතිරිය 3යි නම් හැම වෙලෙම ළමයි දෙකක් වැඩියෙන් තමයි print වෙන්න ඕනේ. බලන්න. දෙකක් වැඩියෙන් තමයි print වෙන්න ඕනේ. 1333 බලන්න 1333 කියන එක පහෙන් බෙදපුවාම ඉතිරිය 3යි. එතකොට දෙකක් වැඩියෙන් print වෙන්න ඕනේ. 1335 කියලානේ අපි print කරන්න ඕනේ හරිනේ. ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදලා ඉතිරිය 4යි නම් අපි හැම වෙලේම එකක් වැඩියෙන් print කරන්න ඕනේ. අන්න අපි logic එක හොයාගත්ත කෝඩ් එක ලියන. මෙන්න මේ logic එක ඔලුවට එන එක තමයි අමාරුම වැඩේ. ඒක ළමයි ඔයා දැන් කල්පනා කරනවා කොහොමද මට එහෙම ඔලුවට ලොජික් එක එන්නේ සහ ඔයාට එහෙම එන්නේ නැත්තේ ඇයි කියලා ඔයා කල්පනා කරනවා. ඒක නම් හරිම නෝමල් දෙයක්. මොකද ඔයා තාම ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ පොඩ්ඩයි. හරි ඔයා තාම මේ පොඩි පොඩි ක්වෙස්චන්ස් ටිකක් තමයි ලියලා තියෙන්නේ. එතකොට ඔයාට එකපාරටම ලොජික් එකක් ඔලුවට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි ළමයි කියන්නේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා හැම වෙලෙම කියන්නේ ඇයි ඒ? මෙන්න මේ ලොජික්ස් ඔලුවට එන්නවා ප්‍රැක්ටිස් කරොත් විතරමයි. හරි ඔයාට ලොජික්ස් ටික ඔලුවට ගන්න ඕන නම් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. රයිට් අපි ලියමු කෝඩ් එක. මුලින්ම අපි කියනවා යූසර්ට ඉන්පුට් කරන්න කියලා මොකද්ද වැලියු එක අපි v කියලා වේරියබල් එකක් අරගෙන අපි කියමු int input right input enter the value right value එක enter කරන්න කියලා මම කියනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ if condition එකක් දාලා අපි නැත්තම් වේරියබල් එකක් ගමු y වගේ වේරියබල් එකක් අරගෙන y වගේ වේරියබල් එකක් අරගෙන v ව පහෙන් බෙදලා ඉතිරිය ගමු ළමයි. v බෙදීම 5 ඉතිරිය v mod 5. if condition එකක් දාලා if y සමානයි බිඳුව නම් ඒ කියන්නේ v ව පහෙන් බෙදලා ඉතිරිය බිඳුව නම් අනිවාර්යෙන් අපි මොකද කරන්න ඕනේ print එම සංඛ්‍යාවමනේ print කරන්න ඕනේ නම් v ව print කරන්න පුළුවන්. ඊට පස්සේ elif එකක් දාලා elif y සමානයි 1 නම් අපි ලොජික් එක හොයාගත්තා හැම වෙලේම අපි එම සංඛ්‍යාවට වඩා එකක් අඩුවෙන් print කරන්න ඕනේ. එහෙනම් අපි v 1 කියලා print කරනවා. right v 1 හරි v 1 කියලා ඔයාලට print කරන්න පුළුවන් ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදලා ඉතිරිය 1යි නම්. ආයෙ elif එකක් දානවා elif v සමානයි 2 නම් ඒ කියන්නේ sorry v නෙමෙයි y සමානයි 2 නම් ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදලා ඉතිරිය 2 නම් ඔයාලට ලියන්න පුළුවන් හැම වෙලේම අපි දෙකක් අඩුවෙන් print කරන්න ඕනේ v 2 කියලා ඔයාලට print කරන්න පුළුවන්. ආයෙමත් if condition එකක් දාලා if y සමානයි 3 නම් ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදලා ඉතිරිය 3 නම් ළමයි හැම වෙලේම දෙකක් වැඩියෙන් print කරන්න ඕනේ. එහෙනම් v 2 කියලා අපි print කරනවා. ඊට පස්සේ else එක දාලා ඔය මොනවත් නෙමෙයි නම් ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදපුවාම ඉතිරිය බිඳුවක් නෙමෙයි එකක් නෙමෙයි දෙකක් නෙමෙයි නම් අනිවාර්යෙන් හතරනේ ළමයි වෙන ඉතුරු වෙන්න ගාණක් නැහැනේ. එහෙනම් අපිට කෙලින්ම else එකක් දාලා ආය conditions check කරන්න අවශ්‍ය නැහැ. print v +1 කියලා print කරන්න පුළුවන්. මෙන්න මම simple code එකක් ලිව්වා. අපි පොඩ්ඩක් මේක practicals උත් කරලා බලමු output එක එන විදිහ. right අපි යමු Python shell එකට. මම new file එකකට ගිහිල්ලා මම මේක paste කරනවා. ඊට පස්සේ මම මේක run කරන්න. right මුලින්ම මට කියනවා save කරන්න කියලා. අපි අපේ Python folder එකේ මේක save කරගමු. අපේ Python folder එක තියෙන්නේ D එකේ. right අපිට කියනවා enter කරන්න කියලා value එකක්. අපි දෙමු 1872. අපිට 1800 කියලා තමයි sorry 1870 කියලා එන්න ඕනේ ආසන්නතම පහේ ගුණාකාරය. ආයෙ පාරක් අපි try කරලා බලමු වෙන number එකක් දීලා. අපි දෙමු 2474.
2475 කියලා අසන්නතම පහේ ගුණාකාරයට වටය ගන්න පුළුවන්. රයිට්. එතකොට ඔයාගේ ආන්සර් එක වෙන්න ඕනේ ළමයි ඇවිල්ලා මෙන්න මේ ආන්සර් එක ප්‍රශ්නාංක 84ට. අඩුපාඩු තියෙන අය ලියා ගන්න. අපි යනවා 85 වෙනි ප්‍රශ්නෙට. අපිට දීලා තියෙනවා x සමානයි 2.0 y සමානයි 8 z සමානයි x වැඩි කිරීම y if z සමානයි 0.0 නම් print කරන්න කියනවා you got correct කියලා. එහෙම නැත්නම් wrong කියලා print කරන්න කියනවා. x වැඩි කිරීම y කියන්නේ 8 වැඩි කිරීම 2.0 කියන්නේ 16.0යි z සමානයි 0.0 කියන්නේ 16.0 සමානයි 0.0ද කියලා බලන්න කියනවා. නෑ ළමයි කන්ඩිෂන් එක ෆෝල්ස් එහෙනම් ඔයාලට මෙතන print කරන්න පුළුවන් wrong කියලා. p සමානයි hello කියලා තියෙනවා q සමානයි hello hello කියලා තියෙනවා len p සමානයි len q print perfect එහෙම නැත්නම් print not bad කියලා දීලා තියෙනවා right p සමානයි hello right p සමානයි hello ඒ කියන්නේ මේකේ තියෙන එක item එකයි len එක එකයි මේකේ තියෙන ළමයි එක item එකයිනේ hello hello කියලා එක string එකක් විතරයි තියෙන list එක ඇතුලේ එහෙනම් මේ දෙකේම len එක එකයි len p සමානයි len q ද ඔව් condition එක true එහෙනම් ඔයාලට print කරන්න පුළුවන් මොකක් කියලාද perfect කියලා print කරන්න පුළුවන් perfect perfect කියලා print කරන්න පුළුවන් right ඊට පස්සේ අපි යනවා 86 වෙනි ප්‍රශ්නෙට අපිට කියනවා බබල් ටී ෂොප් එකක් ගැන. බබල් ටී එකේ වැලියු එක 2000ට වැඩි නම් අපිට කියනවා එයාට 120ක ඩිස්කවුන්ට් එකක් දෙන්න කියලා. හරියටම ප්‍රයිස් එක 1000යි නම් 10ක් දෙන්න කියලා කියනවා. වෙනත් ඕනම ප්‍රයිස් එකකට ඩිස්කවුන්ට් එකක් නැහැ කියලා කියනවා. ඒක අසාධාරණයි නේ. 1000ක බබල් ටී එකක් ගත්තොත් 10%ක් හම්බ වෙනවා. හැබැයි 1500ක බබල් ටී එකක් ගත්තොත් ඔයාලට කීයක්වත් ඩිස්කවුන්ට් නැහැ. right කමන්නේ. අපි ප්‍රයිස් එක ඉන්පුට් කරමු. ප්‍රයිස් සමානයි int input enter the price එක ඉන්පුට් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ if condition එකක් දාලා මම මුලින්ම බලනවා price එක 2000ට වැඩිද කියලා. price greater than 2000 2000ට වැඩි නම් ළමයි අපි කැල් කරන්න ඕනේ අපිට මොකද්ද කියන්නේ කැල් කරන්න කියලා? අපිට මේ ෆයිනල් වැලියු එක print කරන්න කියන්නේ. එහෙනම් අපි කෙලින්ම print කරමු මොකද්ද? right කෙලින්ම print කරමු. price minus price එකකින් අඩු කරන්න ඕනේ discount එක. discount එක හොයන්න කොහමද? price වැඩි කිරීම වැඩි කරන්න ඕනේ කීයෙන්ද? වැඩි කරන්න ඕනේ 120ෙන්. ඒ කියන්නේ 20 බෙදීම 100. 20 බෙදීම 100 ඔන්න ඒකේ බ්‍රැකට් එක ක්ලෝස් කරා ඊට පස්සේ මෙන්න මේ බ්‍රැකට් එක ක්ලෝස් කරන්න ඕනේ ඊට පස්සේ මේන් බ්‍රැකට් එක ක්ලෝස් කරන්න ඕනේ බ්‍රැකට්ස් තුනක් ක්ලෝස් වෙන්න ඕනේ ඊට පස්සේ හරියටම දාහනම් එලිෆ් කියලා ගිහිල්ලා එලිෆ්
price සමානයි 1000 නම් මොකද කරන්නේ? අපි print කරනවා print මොකද්ද print කරන්නේ? price right price minus price වැඩි කිරීම 10%ක් 10 බෙදීම 100 මෙන්න මේ විදිහට. ඔය මොනවත්ම නෙමෙයි නං එල්ස් එකකට ගියා කෙලින්ම ඔයාට මොනවද ඩිස්කවුන්ට් නැහැ. ඔයා කෙලින්ම ප්‍රයිස් එකම ගෙවන්න ඕනේ. print price. ඕක තමයි ඔයාගේ ආන්සර් එක වෙන්න ඕනේ. ඊළඟට 87 වෙනි ප්‍රශ්නය අපිට කියනවා ඔයාගේ ඉසස් ගෝ එක මත ඉසස් ගෝ එක අනුව ඔයා යුනිවර්සිටි එකට සිලෙක්ට්ද නැද්ද කියලා හොයාගන්න Python කෝඩ් එකක් ලියන්න කියලා. ඒක නම් හරි සිම්පල් ළමයි. ඔයා ඉන්පුට් එකක් ගන්න ඉසඩ් ගෝ කියලා නැත්නම් ඉසඩ් කියලා ඉන්පුට් එකක් ගත්තා ඉසඩ් සමානයි int input enter ද නැත්නම් float එකක් විදිහට ගන්න float input enter ද float input enter ද ඉසඩ් ගෝ කියලා if ඉසඩ් විශාලයි 2.0 නම් selected කියලා print කරා එහෙම නැත්නම් not selected කියලා print කරා හරිම සිම්පල් කෝඩ් එකක්. right ඒක මම ලියන්න යන්නේ නැහැ 87 වෙනි ප්‍රශ්නෙට කාට හරි ලියන්න ඕන නම් කියන්න. 88 වෙනි ප්‍රශ්නෙත් අපි කරන්නේ නෑ ළමයි හේතුව ස්මෝලස් නම්බර් එක හොයන්න තියෙන්නේ. ඔයාලට මතකයි අපි නම්බර්ස් කීපයකින් ලාර්ජස්ට් නම්බර් එක හෙව්වා. ඊට පස්සේ තව කෝඩ් එකක් ඔයාලට ලියන්න තිබ්බා. උසම තුන් දෙනාගෙන් උස වැඩිම එක්කෙනා හොයන්න. ඔන්න ඔය ෆෝමැට් එකටම තමයි ඔයාලට මෙතන නම්බර්ස් තුනකින් ස්මෝලස් නම්බර් එක හොයන්න තියෙන්නේ. කාට හරි අමාරු කෙනෙක් ඉන්නවද ඒක ලියන්න? ලියන්න ඕන නම් කියන්න හිතේ තියන් ඉන්න එපා කවුරුත්. අපි යනවා 89 වෙනි ප්‍රශ්නෙට අපිට outputs ලියන්න කියලා කියනවා. z සමානයි 200යි, sorry 2000යි, y සමානයි 10යි, x සමානයි z බෙදීම 10. 2000 10න් බෙදපුවාම ළමයි 200යි. හැබැයි මතක තියාගන්න බෙදීම කියන ඔපරේටර් එකේ දශම එනවා 200.0. if x not equal 200 200ට සමාන නැත්නම් නෑ 200ට සමානයි ඔයා දන්නවා ෆ්ලොට් වලින් ආවත් ඒක 200 නම් 200.0 සමානයි කියලා තමයි Python සලකන්නේ. එතකොට මෙතන අසමානයිද කියලා බලන්නේ නෑ අසමාන නෑ සමානයි. එහෙනම් මේ කන්ඩිෂන් එක false අපි යනවා කෙලින්ම elif එකට. x කුඩායි 200ද කියලා බලනවා. නෑ 200ට කුඩා නෑ 200 200ට සමානයි. එහෙනම් අපි කෙලින්ම යනවා මේ if ගේ else එකට ළමයි මේ if ට else කෙනෙක් නැහැ. කෙලින්ම ඊළඟට මෙයා දාලා තියෙන if condition එකක්මයි. එතකොට අපිට මේ if condition එකට කොහොමත් යන්න වෙනවා. x සමානයි 200ද? ඔව් condition එක true. එහෙනම් ඔයාලට මෙතන correct කියලා print කරන්න ඕනේ. මතක තියාගන්න හැම වෙලේම Python code එකක තියෙන සෑම if condition එකක්ම check වෙනවා. දැන් සෑම if condition එකක්ම check වෙනවා කියන එකේ අදහස දැන් ඔයා හිතන්නකෝ මෙන්න මේ පළවෙනි condition එක false වෙනවා. මේක false වෙන අතර මේක ඇතුලේ. ඒ කියන්නේ මේ if condition එකේ body එක ඇතුලේ වෙන condition එකක් if condition එකක් තිබ්බොත් ඒක run වෙන්නේ නැහැ ළමයි. හරි. ඒක run වෙන්න නම් ඉතින් ඒ if එක ඇතුලට යන්න ඕනනේ. ඒතර ඒ if එක ඇතුලට යන්නේ නැතුව ඒක run වෙන්නේ නැහැ. හැබැයි එහෙම නොවන අවස්ථාවලදී අනිවාර්යෙන් Python වල තියෙන හැම if එකක්ම run වෙනවා. right ඊළඟට a සමානයි 1යි b සමානයි 0යි. if a සමානයි b ද නෑ. condition එක false අපි යනවා ඊළඟ if ගාවට. elif එකක් නෙමෙයි if එකක්මයි දාලා තියෙන්නේ if තුනක්. ඊට පස්සේ if a not equal b if a b ට සමාන නැද්ද කියලා අහනවා. ඔව් condition එක true. එහෙනම් අපිට ඇතුළට ගිහලා true කියලා print කර හැකියි. true කියලා print කරා කියලා ඔයා එතනින් නවතිනවද නැහැ. ඒ කුඩයි 5. a කියලා කියන්නේ 1යි b sorry a කියලා කියන්නේ 1යි 5. මේ if condition එකත් check කරන්න ඕනේ ළමයි. මොකද මං කීවා මෙතන ඔයා මේ if condition එක true වෙලා ඒක ඇතුළට ගියා කියලා මෙතන elif එකක් නෙමෙයිනේ තියෙන්නේ. මෙතන elif එකක් නෙමෙයි කෙලිම if එකක් තියෙන. එහෙනම් මේකත් check කරන්න ඕනේ. එහෙනම් ඔයා a කුඩයි 5ද කියලා බලනවා. ඔව් a කුඩයි 5 නිසා ළමයි large කියලා print වෙනවා. true සහ large දෙකම මෙතනදී print වෙනවා. සෑම if condition එකක්ම check වෙන්න ඕනේ. right 90 වෙනි ප්‍රශ්නය අපිට කියනවා user input කරන currency එකකින්
අපිට බිල් එක පේ කරන්න ගාන ඇතිද කියලා බලන්න කියනවා. ඒ කියන්නේ යා 10000ට වැඩි amount එකක් පේ කරොත් enough කියලා print කරන්න කියනවා. ඊට අඩු payment එකක් print input කරොත් අපිට not enough කියලා print කරන්න කියනවා. හරි simple. int input enter the currency enter the currency මේවා නම් ලියන්න අවශ්‍ය නැහැ දැන් enter the currency එක enter කරා ඊට පස්සේ අපි මොකද කරන්නේ if condition එකක් දැම්මා if c right c විශාලයි 10000 නම් 10000ට වඩා වැඩි නම් ඔයා enough කියලා print කරන්න ඕනේ print enough එහෙම නැත්නම් ඔයා print කරන්න ඕනේ else එකක් දාලා not enough කියලා print not enough right මෙන්න මේ විදිහට ඊළඟ 91 වෙනි ප්‍රශ්නය අපිට කියනවා user input කරන නමක් මෙන්න මේ දීලා තියෙන list එක ඇතුලේ තියෙනවද නැද්ද කියලා හොයාගන්න කෝඩ් එකක් ලියන්න කියලා. අපි ගන්නවා ළමයි මුලින්ම මේ list එක. ඒ කියන්නේ ආවුන කෝඩ් එකක් ලියන්න කලින් list එක ලියලා ඉන්න ඕනේ. නැතුව ඉතින් හොයන්න බෑනේ. ප්‍රශ්නේ list එක තිබ්බා කියලා හිතේ තියාගෙන එහෙම ලියන්න එපා. list එක ලියලා පටන් ගන්න ඕනේ. කමල් මාලා සහ නිමල් මුලින්ම ඉනවා කමල් මාලා සහ කවුද නිමල් කමල් මාලා සහ නිමල් ඊට පස්සේ අපිට මේ user input කරන නමක් මේකේ තියෙනවද කියලා බලන්න ඕනේ මම name කියලා variable එකක් අරගෙන user ට කියනවා input කරන්න enter the name එක input කරන්න කියලා කියනවා ඊට පස්සේ if condition එකක් දාලා if name in L කියලා බලනවා in එක මතකයි තියෙනවා නම් අපිට yes it is කියලා වගේ මොකක් හරි print කරන්න පුළුවන් yes it is එහෙම නැත්තම් මොකුත් කරන්න කියලා දීලා නැති නිසා අපි එහෙම කරන්න යන්න ඕනේ නැහැ මේ විදිහට ලිව්වනම් ප්‍රමාණවත් ඊළඟට 92 වෙනි ප්‍රශ්නෙත් මම කරන්නේ නෑ ළමයි ස්කූල් බෑග්ස් තුනකින් වැඩිම බර තියෙන මොකද්ද කියන්නේ හරි අපිට කියන ස්කූල් බෑග්ස් තුනකින් වැඩිම බර ඒ කියන්නේ වැඩිම බර කෙනාගේ ස්කූල් බෑග් එකේ ඒ කියන්නේ ඒක අවුට්පුට් කරන්න සහ බෑග්ස් තුනේම ඇවරේජ් එක අවුට්පුට් කරන්න කියලා ඇවරේජ් එක හොයන්නේ නම් බෑග්ස් තුනේම එකතු ගත්තා තුනෙන් බෙදුවා. හරි මං හිතනවා ලියා ගන්න පුළුවන් කාට හරි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද ප්‍රශ්නාංක 92 අර ෆෝමැට් එකේම තමයි උසම එක හොයන අඩුම එක හොයන විදිහටම තමයි ලියන්න ඕන එකම ෆෝමැට් එක මම ඒ නිසා ලියන්නේ නෑ ළමයි. කාට හරි ලියන්න ඕන නම් කියන්න මොකද ඔයා හිතේ තියාගෙන හිටියට මට පේන්නේ නෑ රයිට් ප්‍රශ්නාංක 93 output එක ලියන්න කියලා කියනවා n සමානයි true m සමානයි false if not n right මෙතන boolean value එකක් නේ තියෙන්නේ ළමයි එතකොට not n කියලා දාපුවාම not true කියන එක තමයි තියෙන්නේ ඒ කියන්නේ false false සමානයි mද false සමානයි false ද කියලා බලන්නේ ඒ කියන්නේ condition එක true ළමයි output වෙන්න ඕනේ true කියලා ඊළඟට අපි ඉන්පුට් කරන වැලියු එකක් අපිට හින්ට් එක දීලා තියෙනවා ඉන්පුට් එක 6 විදියට ගන්න කියලා. මුලින්ම if 6 සමානයි 3ද නෑ කන්ඩිෂන් එක false ඇතුළට යන්නේ නෑ. 6 අසමානයි 4ද ඔව් 6 අසමානයි 4 කන්ඩිෂන් එක true ඒ නිසා අපි ඇතුළට යනවා. ගිහිල්ලා false කියලා print කරනවා. ආයමත් තියෙන if condition එකක්මයි 6 සමානයි 6ද ඔව් එතන condition එක true එහෙනම් ළමයි false එකෙන් පස්සේ correct කියලා print වෙන්න ඕනේ. correct කියලාත් print වෙන්න ඕනේ. මේක තමයි ඔයගේ ආන්සර් එක වෙන්න ඕනේ. ප්‍රශ්නාංක 94 අපිට ළමයි දෙන්නෙක්ගේ ඇවරේජ් මාක් එක අරගෙන ඒ දෙන්නගෙන් පළවෙනියා කවුද කියලා බලන්න Python කෝඩ් එකක් ලියන්න කියනවා. right අපි M1 කියලා පළවෙනි ළමයාගේ ගමු int input enter කරන්න මොකද්ද enter the marks පළවෙනි ළමයාගේ ලකුණු. ඊට පස්සේ දෙවෙනි ළමයාගේ M2 සමානයි int input enter the marks right marks input කරා මේ විදියට ඊට පස්සේ මොකද කරන්නේ if condition එකක් දැම්මා නෑ ඊට කලින් අපි මේකේ average marks ගන්න ඕනේ එහෙනම් අපි t කියලා variable එකක් අරගෙන m1 අපි එකපාරම ගමු ළමයි avg කියලා variable එකක් අරගෙන avg සමානයි මම bracket එකක් ඇතුළට ගන්නවා m1 m2 එකතුව ගත්තා ඊට පස්සේ මේක දෙකෙන් බෙදපුවාම අපිට ගන්න පුළුවන් average එක ඇවරේජ් එක අරගෙන මේ අපිට හොයන්න බෑනේ මේ පළවෙනියා දෙවෙනියා. ඔව් ඇවරේජ් එක අරන් හොයන්න බෑ.
අපිට කියන්නේ get the average of කියන්නේ කෙලිම input එක විදිහටම average එක ගන්න කියලා අපි ඒ නිසා මේ ලකුණුම කෙලිම ගමු. මම if condition එකක් දැම්මා. if m1 විශාල m2 නම් right m1 විශාලයි m2 නම් අනිවාර්යෙන්ම කවුද පළවෙනියා වෙන්නේ? පළවෙනියා වෙන්නේ m1 කියන ලකුණු තියෙන ළමයා. first place is first place is M1 student කියලාම අපි දාමු right ඊට පස්සේ එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මේ කන්ඩිෂන් එක false නම් ළමයි M2 කියන ළමයා තමයි first place එක වෙන්න ඕනේ. right මේවා ඉතින් විවිධ විදියට ලියන්න පුළුවන්. මොකද මේවා පොඩි කෝඩ්ස් නිසා ඔයාට එක එක විදියට ලියන්න පුළුවන්. ඉතින් 95 වෙනි ප්‍රශ්නේ ළමයි අපි කතා කරන්නේ නැහැ. hot the warm the cold the කියලා ඔයාට ලියන්න තියෙනවා. හරි simple. මුලින්ම temperature එක input එකක් විදියට ගත්තා. temperature එක වැඩි නම් 30ට hot කියලා print කරනවා. temperature එක 20ට වැඩි නම් warm කියලා print කරනවා. 20ට අඩුයි හෝ සමානයි නම් cold කියලා print කරන්න පුළුවන්. අපි ඊළඟට 96 වෙනි ප්‍රශ්නයට යනවා. හරි අපිට කියනවා user input කරන numbers 20කට අදාළව නැට 10කට අදාළව ඒ 10 ඇතුලේ 20 කියන නම්බර් එක තියෙනවද කියලා හොයාගන්න කෝඩ් එකක් ලියන්න කියලා. අපිට හින්ට් එකක් දීලා තියෙනවා user ඔක්කොම numbers ටික එකපාර කමා එකකින් වෙන් කරලා තමයි input කරන්නේ කියලා. right ළමයි බලන්න අපි මේක ලියන්නේ කොහොමද කියලා. මුලින්ම අපි user ගෙන් input එක ගමු. user input දෙන්නේ ඔක්කොම කමාවකින් වෙන් කරලා මම නම් කියලා variable එකක් අරගෙන හරි input කමාවකින් වෙන් කරලා දෙන නිසා අපිට integers විදියට ගන්න බෑ. enter the 10 numbers. numbers 10 මේ විදිහට input කරා. input කරලා ළමයි දැන් කමාවකින් වෙන් කරනේ අපි මේවා කරන්නේ. එතකොට අපිට පුළුවන් මේ ටික කමාවකින් වෙන් කර තියෙද්දි අපිට මෙතන 20 තියනවාද කියලා හොයන්න බෑ. හැබැයි අපි මේක list එකකට වගේ දාගත්තොත් user input කරන numbers 10ම මම දාගන්නවා list එකකට. මෙහෙම කමාවකින් වෙන් කර input කරන numbers list එකකට දාගන්න මට method එකක් මොකක් හරි කියන්න. මොකක් හරි method එකක් කියන්න කවුරු හරි. user numbers 10 input කරනවා. ඒ input කරන numbers 10 අපිට list එකකට දාගන්න කමා එකකින් වෙන් කර තමයි එයා split මේ මොනවාද enter කරන්නේ. අපි ඒක වෙන් කරලා මොකක් හරි කරලා දාගන්න ඕනේ list එකකට. නෑ කමාවකින් වෙන් කරන්නේ. කමාවකින් වෙන් කර තියෙනවා. අපි ඒවා වෙන් කර ගන්න ඕනේ. කියනවාට මොකක් හරි split කරලා වෙනම කොහෙට හරි දාගන්න ඕනේ. දැන් පරණ ඒවා මතකයි නම් අපි එහෙම මෙතඩ් එකක් ඉගෙන ගත්තා. yes very good දැන් මම මගේ උත්තරෙත් කියුණා මගේ කටෙන්. split කියන මෙතඩ් එක ඔයාලට use කරන්න පුළුවන් මෙන්න මේ වැඩේ කරගන්න. මම l කියලා variable එකක් අරගෙන l සමානයි num.split split කරන්නේ කොහෙන්ද? කමාව තියෙන තැන් වලින් split කරන්න කියලා කියනවා. ඊට පස්සේ ළමයි ඔයා දන්නවා ස්ප්ලිට් කියන මෙතඩ් එක යූස් කරොත් හැම වෙලේම එන්නේ අවුට්පුට් එක මොකක් විදිහට ලිස්ට් එකක් විදිහට. මම ඕන ඔයාලට මේක print කරලා පෙන්නන්න. print l කියලා ඔන්න මම මේක print කරලා පෙන්නන්නම්. right? ඔන්න බලන්න. අපි numbers 10ක්ම නැතුව 5ක් විතර input කරමු. ඔන්න මම කමාවකින් වෙන් කර numbers ටිකක් මේ විදිහට දානවා. මේ බලන්න ඒ ටික ලස්සනට අපිට list එකකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් user input කරන number එක මේ list එකේ තියනවද කියලා බලන්න if if num මේ user වෙනම number එකක් මේකේ 20 තියනවද කියලා බලන්න ඕනේ if 20 in l 20 කියන එක l වල තියනවද තියනවා නම් අපිට print කරන්න පුළුවන් yes it is කියලා. දැන් මේක බලන්න run කරලා ඔන්න බලන්න. මම numbers මේ විදිහට දාන්න. ඔන්න 20 තියනවා right? 20 තිබ්බට අපිට output එකක් ආවේ නෑ මොකුත්. 20 තියනවානේ. එහෙනම් මේ condition එක true වෙලා අනිවාර්යෙන්ම එන්න ඕනේ yes it is කියලා. ඇයි ආවේ නැත්තේ කියලා මට කවුරු හරි කියන්න. ඇයි ආවේ නැත්තේ? මම ආයෙත් ඕන නම් ඔයාට මෙතන මම නිකන් L වත් print කරලා පෙන්නනම් ඔයාට list එක බලා ගන්න. print L කියලාත් මම දාන්නම්.
අයිඩල්ව ප්‍රින්ට් කරලා පෙන්නන්න මම ආයෙ රන් කරනවා. ඔන්න බලන්න මම 20 ඉන්ක්ලූඩ් වෙලා තියෙන විදියට තමයි නම්බර්ස් ටික දෙන්නේ right? හරි. ඔන්න බලන්න මෙන්න මේ විදියට තමයි ලිස්ට් එක ආවේ. ඒක ඇතුලේ 20 තියෙනවා. හැබැයි මේ කන්ඩිෂන් එකෙන් අපිට ආවේ නෑ අවුට්පුට් එකක්. බලන්න කම්පෙයාර් කරලායි කියලා. ඔන්න ඔයාලට ලිස්ට් එකත් මම පේන්න දාන්නම්. කවුරු හරි මට කියන්න ඇයි ආවේ නැත්තේ? නෑ හැම වෙලේම if condition එකේදී අපි if 20 in L කියන එක හරි ළමයි. ඒ කියන්නේ 20 in L කියන එක හරි. මුලින්ම අපි හොයන value එක මොකද්ද කියලා දාන්නේ in එකට පස්සේ දාන්නේ අදාළ data type එක. list එක නම් list එක, tuple එක නම් tuple එක ඒක තමයි දාන්නේ. very good හසාලා. hose it is string කියලා දාලා තියෙනවා. ඔව්. මෙතන මම 20 දීලා තියෙන integer එකක් විදිහට. හැබැයි මේක ඇතුලේ තියෙන ළමයි ඔයාලට පේනවද? මොකක් විදිහට තියෙන්නේ ස්ට්‍රින්ග් එකක් විදිහට තියෙන්නේ. එහෙම අපිට කම්පෙයාර් කරන්න බෑ. අනිවාර්යෙන් ඔයා මෙන්න මෙතනත් ස්ට්‍රින්ග් කරන්න ඕනේ 20 කියන එක. දැන් ඔන්න බලන්න. right දැන් බලන්න. දැන් මම 20 ඉන්පුට් කරනවා. දැන් yes it is කියලා ඔයාට එනවා. right list එකක් print වුණා අපි මේ print l කියලා දාපු නිසා. මෙන්න මේ වගේ පොඩි තැන් ඔයාට අල්ලගන්න නම් ළමයි හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. right හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන ඔය පොඩි පොඩි තැන් අල්ලගන්න නම්. හරි. මේක තමයි ආන්සර් එක වෙන්න ඕනේ ප්‍රශ්න අංක 96ට. අඩුපාඩු තියන අය ලියාගමු. අපි යනවා ප්‍රශ්න අංක 97ට අවුට්පුට් එක ලියන්න කියලා තමයි තියෙන්නේ. n සමානයි කියලා අවුට්පුට් එක දීලා තියෙනවා. මුලින්ම දීලා තියෙනවා ඇවිල්ලා මොකද්ද මුලින්ම දීලා තියෙන්නේ අන්තිමට දීලා තියෙනවා හින්ට් එකක් දීලා තියෙනවා ඉන්පුට් එක 6යි කියලා. right ඉන්පුට් එක 6යි කියලා දීලා තියෙනවා. මෙතන ඉස්සරවම බලනවා ළමයි අපි if 6 කුඩයි 40ද. ඔව් කන්ඩිෂන් එක true ඒ නිසා අපිට ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ result සමානයි 1යි. හරි result සමානයි 1 කියලා variable එකක් තියෙනවා. n සමානයි 10යි. හරි sorry n කුඩයි 10යි. ඔව් කන්ඩිෂන් එක true. එහෙනම් අපි result ගේ value එක වෙනස් කරනවා 2 කියලා. මෙතනදී 1 තිබ්බ එක මෙතනදී ඕන 2 වුණා. ඊට පස්සේ අපි මෙතන elif එකට යනවද? නෑ මෙතන කන්ඩිෂන් එක true වෙච්ච නිසා අපි elif එකට යන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙතන ආපහු else එකට මොකේටවත් එන්නෙත් නැහැ. කෙලින්ම අපිට මෙතන උත්තරේ එන්නේ කීයද? 2යි කියලා එන්නේ නේ. 2යි කියලා ආන්සර් එක එනවා. මෙතන else ගාවට කොහොමත් එන්නේ නැහැ මෙතන true නිසා right? ඊළඟට මේ ප්‍රශ්නේ a සමානයි 10යි b සමානයි 20යි if len a සමානයි len b ඕ මෙතන len එක සමානයි ළමයි දෙන්නගෙම එහෙනම් අපිට same length lists කියලා output වෙනවා. ප්‍රශ්නාංක 98 අපිට fill in the blanks කියලා කියන්නේ ඒ කියන්නේ අපිට input කරන්න කියලා කියනවා අපිට මේ කෝඩ් එක ලියන්න කියලා කියන්නේ යම්කිසි සිසුවෙක් බයෝසයන්ස් කරන්න සුදුසුද නැද්ද කියලා ඩිසයිඩ් කරන්න එයාගේ සයන්ස් මාක්ස් මත. එහෙනම් මුලින්ම ඔයා මෙතන int input කියලා මාක්ස් ගන්න ඕනේ int input enter mark කියලා. if science කියලා තමයි variable එක අරගෙන තියෙන්නේ science greater than 50 නම් 50ට වඩා වැඩි නම් print එකක් දාලා අපි කියනවා yes you can do that කියලා. you can do that. එහෙම නැත්නම් අපි else එකක් යටතේ කියනවා else print you have to try hard කියලා. ප්‍රශ්නාංක 99 අපිට Python codes වල output ලියන්න කියලා කියනවා grades කියලා variable එකක් තියෙනවා 75යි 75 විශාලයි 70ද ඔව් ළමයි condition එක true නිසා graduated කියලා print වෙනවා
graduated. ඒ වගේම තමයි graduated කියලා මෙතන exclamation mark එකකුත් එනවා. ඊට පස්සේ else යටතට යන්නේ නැහැ අපි. හැබැයි else යටතට ගියේ නැති වුණාට ඔක්කොම if එකෙන් පස්සේ ආපහු print graduated කියලා වෙනම print එකක් තියෙනවා. ඒ නිසා graduated කියන එක දෙපාරක් මේ විදියට print වෙනවා. හැබැයි මෙතන exclamation mark එකක් නැති හින්දා නිකන් graduated කියලා print වෙන්නේ. right. දෙවෙනි ප්‍රශ්නෙට යනවා අපි. ඉන්පුට් නම් සමානයි 3 වේරියබල් එකක් අරන් තියෙන ඉන්පුට් නම් කියලා එකේ වැලියු එක 3යි මෙතන ළමයි දීලා තියෙනවා change this to 6, 0, hello, 7 1 at a time. ඒ කියන්නේ එකපාරක් කෝඩ් එක කරන්නේදී 6 දීලා බලන්න කියනවා, ඊළඟට බිංදුව දීලා බලන්න කියනවා, a දීලා බලන්න කියනවා, hello දීලා බලන්න කියනවා, 7 දීලා බලන්න කියලා කියනවා. At a time and run all cells again. හරි. ඒ කියන්නේ මේ එක එක අවස්ථාවල දෙන අවුට්පුට් තමයි ලියන්න කියලා කියන්නේ. මේක අපිට ලේසි ළමයි කෝඩ් එක අරගෙන ප්‍රැක්ටිකල්ස්ම කරලා බලන එක එකින් එක රන් කරනවට වඩා. මේ තියෙන්නේ මොකද්ද? Python වල කමෙන්ට් එකක්, right? මේ බලන්න ළමයි මේ හැෂ් එක පාවිච්චි කරන්නේ සිංගල් ලයින් කමෙන්ට් වලට. සිංගල් ලයින් කමෙන්ට් වලට පාවිච්චි කරන නිසා මේකත් කමෙන්ට් එකේ කෑලක්නේ. හැබැයි මේකට අහු වෙලා නැහැ. ඒතර මේ සිංගල් ලයින් කමෙන්ට් වලට විතරයි හැෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න. මල්ටිපල් ලයින්ස් කමෙන්ට්ස් වලට අපිට පාවිච්චි කරන්න බෑ, right? right. ඊට පස්සේ if input num සමානයි int and input num mod 2 සමානයි බිංදුව නම් අපිට කියනවා print කරන්න කියලා. මොකද්ද print කරන්න කියන්නේ? the number is even කියලා. elif type input num is int and input num mod 2 not equal බිංදුව නම් අපිට කියනවා print num is odd කියලා print කරන්න කියලා. else print කරන්න කියනවා invalid number කියලා. right. මුලින්ම අපි බලමු ළමයි 6 input කරාම මොකද වෙන්නේ කියලා. ඉන්පුට් නම් සමානයි 3යි right මේ මෙතන ඉන්පුට් නම් කියලා ඉන්පුට් එකක් අරගෙන නැහැ. එතකොට අපි කොහොමද මේක චේන්ජ් කරන්නේ? මෙන්න මේ කමෙන්ට් එකෙන් කියන එක කරන්න බෑ ළමයි. රීසන් එක අපි මෙතන ඉන්පුට් නම් කියලා වේරියබල් එකක් අරන් තිබ්බට ඉන්පුට් එකක් අරන් නැහැ නේ. ඉන්පුට් එක චේන්ජ් කර බලන්න. අපිට මේක රන් කරලා වැඩක් නැහැ. මෙහෙම වැලියුස් වලට චේන්ජ් කර රන් කරන්න නම් ඉන්පුට් එකක් තියෙන්න ඕනේ. ඒක අයින් කළා දාමු ඒ නිසා. right. type input නම් එකේ type එක සමානයි int. ඔව් මේක integer නේ int වලට සමානයි. and දෙකෙන් බෙදපුවාම ඉතිරිය බිංදුවද නෑනේ දෙකෙන් බෙදපුවාම ඉතිරිය 1. ඒතර මේ condition දෙකෙන් එකක් false වෙනවා ළමයි. මෙන්න මේක false. හැබැයි මේක true. ඒ නිසා අපිට මේ condition එක ඇතුළට යන්න බෑ. and එකේදී නම් අනිවාර්යෙන් දෙකම true වෙන්න ඕනේ. ඒ නිසා elif එකට යනවා. input නම්ගේ type එක සමානයි int ද කියලා බලනවා. ඔව් condition එක true. ඉන්පුට් නම් දෙකෙන් බෙදලා බිංදුවට අසමානද කියලා බලන්න. ඔව් බිංදුවට අසමාන 1යි කියලා නෙන්නේ ඉතිරිය. එහෙනම් මෙතන conditions දෙකම true වෙන නිසා ඔයාලට print කරන්න පුළුවන් the number is odd කියලා. බලන්න මේක run කරපුවාම අපිට output එක එන්නේ මොකද්ද කියලා. the number is odd කියලා එනවා. right එහෙනම් ඔයාගේ output එක එන්න ඕනේ the number is odd කියලා. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කියන්න ළමයි. right ඊළඟට තියනවා මෙතන temp celsius 18යි කියලා එකක්. ඊට පස්සේ if condition එකක් දාලා 18 විශාලයි 40ද කියලා බලලා තියෙනවා නෑ condition එක false elif එකට යනවා. 18 විශාලයි 20ද කියලා බලලා තියෙනවා. නෑ එතනම condition එක false වෙනවා ළමයි. ඒ නිසා අපි දෙවෙනි එක බලලා වැඩකුත් නෑ. මොකද and එකක් තියෙන්නේ. ඊළඟ elif එකට යනවා. 18 විශාලයි 10ද ඔව් condition එක true and 18 කුඩායි හෝ සමානයි 20ද ඔව් එතනත් condition එක true අන්න conditions දෙකම true අවස්ථාවක් හම්බුණා ඒ නිසා අපිට ඇතුළට යන්න පුළුවන් ඇතුළට ගියාම මුලින්ම comment එකක් තියෙනවා comment එක කොහොමත් අපිට output වල display වෙන්නේ නැහැ ඔයාලට print කරන්න පුළුවන් great weather with cool breeze කියලා great weather with cool breeze කියලා print කරන්න පුළුවන් එයාට elif එකක් තියෙන එකට එන්නේ නැහැ else එකට කොහොමත් එන්නේ නැහැ අවසාන ප්‍රශ්නය අපිට කියනවා ස්ටුඩන්ට්ස්ලා 3 දෙනෙක්ගේ මාක්ස් 3ක් ඉන්පුට් කරලා ඒ ස්ටුඩන්ට්ස්ලා 3 දෙනාගේ ඇවරේජ් එක ගන්න කියලා කියනවා
ස්ටුඩන්ට්ස්ලා තුන්දෙනෙක්ගේ මාක්ස් අරගෙන ICT වලට ඒකේ ඇවරේජ් එක අරගෙන අපි ඩිස්ප්ලේ කරන්න ඕන ඇවරේජ් එක 75ට වැඩි නම් work individually 65ට වැඩි නම් do discussions ඊට අඩුයි නම් work as a team කියලා print කරන්න ඕනේ right අපි input එක ගමු M1 කියලා ගමු mark 1 int input enter mark 1 enter mark 1 ඊට පස්සේ අපි දෙවෙනි එක ගමු M2 කියලා variable එකක් අරගෙන අපි enter mark 2 කියලා දෙනවා. ඊට පස්සේ M3 කියලා variable එකක් අරගෙන ඊට පස්සේ අපි දෙනවා enter mark 3 කියලා. ඊළඟට if condition එකක් දාන්න කලින් අපි මේකේ total එක ගන්න ඕන මම t කියලා variable එකක් අරගෙන M1 නැත්නම් අපි කෙලින්ම average එකම ගමු avg සමානයි avg කියලා variable එකක් අරගෙන මම ගන්නවා M1 plus M2 plus M2 plus M3 කියලා M3 ඊට පස්සේ එක අපි බෙදනවා 3ෙන් ඊට පස්සේ average එක අපි බලනවා if avg විශාලයි 75ද කියලා condition එක true නම් අපි මොකද්ද කරන්න ඕනේ print කරන්න ඕනේ ළමයි work individually කියලා individually right ඊළඟට elif එකක් දාලා avg එක විශාලයි 65 නම් 75ට වඩා විශාල නැහැ. හැබැයි අපි බලනවා 65ට වඩා හරි විශාලද කියලා. එහෙමනම් ඒ කියන්නේ 65 75 අතර ටික තමයි මේ කන්ඩිෂන් එකෙන් චෙක් වෙන්නේ. අපි කියනවා do discussions කියලා. discussions කියලා කියනවා. එහෙමත් නෙමෙයි නම් අනිවාර්යෙන් ළමයි 65ට අඩුයි හෝ සමානයිනේ. else එකක් දාලා කෙලින්ම අපිට print කරන්න පුළුවන් print work as a team කියලා. work as a team. work as a team. right ඒක තමයි අපේ 100 වෙනි ප්‍රශ්නෙට ආන්සර් එක වෙන්න ඕනේ. එතනින් සම්පූර්ණයෙන්ම if condition එකට අදාළ ප්‍රශ්න 100ම අවසන් වෙනවා. මට කියන්න ළමයි while එකට යන්න කලින් while සහ for loops වලට යන්න කලින් if condition එක සම්බන්ධයෙන් මොනවාම හරි තේරෙන්නේ නැති කොටසක් මොනවා හරි තියෙනවද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? perfect. right. සාමාන්‍යයෙන් 100න් ප්‍රශ්න 100න් ගත්තාම කිසිම අවුලක් නැතුව කීයක් වගේ හරිද මට පොඩ්ඩක් chat එකට දාන්න බලන්න. මොකුත්ම වැරද්දක් නැතුව අවුට්පුට් ගන්න ඒ වගේ ඔක්කොම ටික හරි. ආසන්න වශයෙන් දාන්න ඔයාලට නිකන් කවුන්ට් කරන්න ටිකක් අමාරුයි වගේනේ.
right. දැන් අඩු වැඩි වශයෙන් තියෙනවනේ ලකුණු. දැන් ඔයාට මොනවාද තියෙන ප්‍රශ්න? ළමයි වයිල් එක ටිකක් අමාරුයි, right? වයිල් එක කියලා කියන්නේ චුට්ටක් අපි හිතන්න ඕනේ if එක වගේ ලේසි නෑ. එතකොට if එක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න, කිසිම ඩවුට් එකක් තියාගෙන එක ස්ටෙප් එකක්වත් ඉස්සරහට යන්න එපා. මොකද මේකේ ප්‍රශ්නේ අපි කොහොම හරි එක්සෑම් එකේදී කරන්න ඕනේ. right. හරි. මොකුත් ප්‍රශ්න නැත්තම් ළමයි. හරි මොකුත් ප්‍රශ්න නැත්තම් අද දවසට අපි මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ වයිල් එක ස්ටාර්ට් කරනවා. මේක ටිකක් අමාරුයි ළමයි. හරියට ජොයින් වෙලා වැඩේ කරගන්න වයිල් එක තේරුණොත් තේරුණා නැත්තම් පොඩ්ඩක් අනිවාර්යෙන් කොච්චර කරත් කන්ෆියුස් වෙන පාර්ට් එකක්. හැබැයි එකපාරින් තේරුණොත් ඔයාලට මේක කිසිම කේස් එකක් නෑ තේරුම් ගන්න පුළුවන්. හරි ඒ නිසා හොඳට if condition එක ප්‍රැක්ටිස් කරන්න කාට හරි පර්සනලි තියෙනවා නම් ප්‍රශ්නයක් අනිවාර්යෙන් මට කතා කරලා අහන්න. හරි කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන වෙලාවක කතා කරලා අහන්න මැසේජ් එකක් දාන්න අපි ඒවා රිසෝල්ව් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. right? හරි එහෙනම් අපි අදට මෙතනින් ක්ලාස් එක නතර කරනවා ඊළඟ සතියේ වයිල් ලූප් එකත් එක්ක හම්බ වෙමු.